ගයිස් මොකද වෙන්නේ ඉතින්? අද ඉතින් ත්‍රිකුණාමලේ ඉඳන් කොළඹ කොටුව දක්වා යන්න හදන්නේ කෝච්චිය. හරිද? මාරම් ගම්මක් තියෙන්නේ. අපි ගිහලා බලමු කොහොමද මේ ලස්සන ලොකේෂන් එක කියලා අවසන් වෙනකන් රැඳිලා ඉන්න කතා කරන දේවල් හැම දෙයක්ම අවසන් වෙනකන් බැලුවොත් බලන්න පුළුවන් වෙයි නේද? පස්සේ යමු. තාම කෝච්චිය නෑ. හරිද ගයිස්? ඔන්න දැන් අපි දැන් කෝච්චිය යන්න සූදානම් වෙලා ඉන්නේ. මම කිව්වට මම ඇතුළු ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ ඇතුළු තවත් ගොඩාක් අය මෙතන ඉන්නවා. ඔයාට පේනවා නේද? අනිවාර්යෙන් මතක ඇතුව ත්‍රිකුණාමලේ ටවුන් එකට ඇවිල්ලා තියෙන අය, මේ රේල් එකේ ගිහිල්ලා තියෙන අය, කෝච්චියේ ගිහිල්ලා තියෙන අය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ ඉන්නේ ඉස්සරහා රණවිරෝ ටිකක්. හරිද? එයාලත් කෝච්චිය යන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. Thank you. Reverse eකට හරි. පුතාන් එන්න බැදී. May I have your attention please? This is Trincomalee. Slow train. Trincomalee to Galway Junction. Please standing on platform. This is stopped at all stations on Galway Junction. Passengers are requested to lagi menagi. Oke deh, bentar. Hah? Hari ni? Amma, gallo dakwa යන්න තියෙන්නේ. gallo dakwa යන්න තියෙන guys මේකේ අපි දැන් ත්‍රිකුණාමලයෙන් කෝච්චිය නැංගා පස්සේ දැන් ගල්ලෝෙන් බහින්න ඕනේ. ඊට පස්සේ තමයි කොළඹ කොටුව රේල් ස්ටේෂන් එකට වෙනම කෝච්චි එක යන්න තියෙන්නේ. බොක්ක මොකද වෙන්නේ? කොහෙද යන්නේ? ඈ මේක පේන බෑක් එක. බෑක් එක පේන මොකද? ආගෙන මේක අර සර්ලක් නේ. අවුනේ යාළුවනේ. එහෙනම් guys අපි යනවා. ඉස්සරහින් දැන් හම්බෙමු. ත්‍රිකුණාමලයට ආවා කියන්නේ ඉතින් මාරම ලස්සනයි. හරිද? ත්‍රිකුණාමලේ මිනිස්සු හරි හොඳයි. අහිංසකයි. ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා බලන්න සුන්දර තැන් ගොඩාක් තියෙනවා බලන්න. කොනසරංගම ගිහිල්ලා තියෙනවද? ගිහිල්ලා නැත්තම් අනිවාර්යෙන් එන්න ඕනේ. මේ තැන් වලට මම පුතා ගන්න. මොකද ගොඩක් අය ඇවිල්ලා තියෙනවා කියලා මම දන්නවා. ඊට අමතරව බෝට් සවාරිත් තියෙනවා. බලන්නම යන්න ඕනේ තැනක් ඒ තැන් නම්. මාරම ලස්සනයි හැබැයි. ත්‍රිකුණාමලේ පිටක් වුණා හොඳේ. කෝච්චිය එළියට දැම්මා විතරයි කෝච්චියේ ජියර් වැටෙන්නේ නැහැ. අම්මට තේරෙනවා යනවා වඩු යනවා මේ. යනවා මේ. එකපාරම නතර කරා. බය හිතෙන්නේ නැද්ද ඉතින්? එකපාරම නතර කරා. සමහරක් වෙලාවට මිනිස්සුත් මේ වගේ සමහරක් වෙලාවට වැදිලා මේ නවත්තනවානේ. ගයිස් චීන වරායට ආවා. හරිද? චීන වරාය. ඔව් චීන වරාය තමයි. චීන වරායට ආවා දැන් අපි දැන් යන්න හදන්නේ චීන වරාය ගාවේ. හරිද? මාර ලස්සන ප්ලේස් එකක් ඈ. ඉන්නකම පෙන්නන්න ඔයාලට. යාඤ්ඤා අදින්න බංගන්. තා කොච්චර දුරක් තියෙනවද යන්න? බං කරන්න guys. චීන වරාය. හරිද? චීන වරාය පහු කරා. චීන වරාය පහු කරා දැන් යනවා. මාමා ගිහින් එන්න.
පස්සේ තනකර දුෂ්කරයි. අර ගෝම් පිටින් නම් තියෙනවා. ඒක දුෂ්කරයි. ඒක අපි යන්නේ මේ කමලකම පවු කරලා ආරිද පවු කරලා කාල් ගත්තම අනිබරෝ තියෙන්නේ ඈ ගයිස් එනවනේ ගල්ලෝ එක තාවයි නේද අන්න ගයිස් ගල්ලෝ එක බයිතර ගයිස් කොහෙද ගමේ ගල්ලොය අපි එහෙනම් දැන් ගල්ලොයට ආවා ගල්ලොයට ඇවිල්ලා දැන් යන්න හදන්නේ කොළඹ කොටුවට හරිද කොළඹ කොටුවට යන්නේ මේක නම් බෑග් ඕනෙම තැනක තියලා යන්න පුළුවන් කොළඹ කොටුවේ තිබ්බම තමයි හරිද රාජසංසකයි ඒක තමයි කියන්න තියෙන්නේ හැබැයි මාර ලස්සන ලොකේෂන් එක සුපිරි ආයි කියන්න වචන නැහැ නේ මචං තිබහට කැන්ටිමෙන් වතුර විදුර බීලා ගියාගේ අම්මා තිබහට කැන්ටිමෙන් ඇත්තට වතුර විදුර බීලා යන්න පුළුවන් එන්න හොඳේ සිතාවට මේ ගමේ කෙනෙක් ඉන්නවනම් මේ ගල්ලොය කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා ආදරේ ගල්ලොය ආදරේ ගල්ලොය හොඳේ ගල්ලොය ස්ටේෂන් එකෙන් ප්ලේන් එක පිව්වා මේ ප්ලේන් ටික ගන්න මොකද හිතෙන්නේ ඇත්තටම හොඳයි නේ දෙකයි කිපොල බනිස් එකයි ඉවල ගලකින් වල සම්බෝර බනිස් දෙකයි රුපියල් 500යි මාරු ආසයිද මේල බලන්න සුපිරි සුපිරි ගල්ලොට ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා බලන්න ආසයිද ඔච්චනවා ගයිස් ඔච්චනවා මේ කෝච්චියේ මාර සෙනගක් ඉන්නේ ගයිස්. හරිද? හැරෙන්නවත් ඉඩ නැහැ. දැනට මෙතන පේන්නේ නැති වුණාට මාර සෙනගක් ඉන්නේ. අපි දැන් කොහෙද ඉන්නේ? මහව. අපි දැන් හරිද ගයිස් ඉන්නේ මහව. ඒ කියන්නේ අපි කෝච්චියට නැංගොත් විනාශයි. හැම වෙලාවෙම කැඩෙනවා. එක්ක එන්ජින් මාරු කරනවා. දැන් ඕන මහව එන්ජින් මාරු කරනවා. පැය භාගයකට යන පරක් වෙනවලු. ඔක තමයි ඉතින් තියෙන්නේ ඉතින්. පේනවනේ. කෝච්චි එක ආවොත් එන්ජිමක් නෑ. ඒක තමයි ඇත්තම කතාව වන්න එනවා. එන්ජි වෙනවා ගයිස් අර. ඔන්න ඔහොමයි දැන් මේ කෝච්චිය ඇවිල්ලා මේ එන්ජිමට සෙට් වෙනවා. ඔන්න බලන්න. ඔන්න බලන්න කෝච්චි සෙට් වෙන විදිය. Dan koin nabi, koin ini, mahal. Mahal kayak. Berdua deh sama roti, kamu atal. Guys, mahal handi, ini mahal handi. දැනට නැවතුණා. ඒ කියන්නේ එන්ජින් මාරු කරනකම්. හරිද? මාරම ලස්සනයි ලොකේෂන් එක නම් මාරම ලස්සනයි. මහව පැත්තේ කට්ටිය දැක්කනම්
අනිවාර්යෙන් මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඔයාලගේ මහව වට්ටම ලස්සන ලොකේෂන් එකක් තියෙන මේ හැටම. හරිද? මාරම ලස්සනයි උනේ. අය කියන්න වචන නැහැ මේ. ඔයාලා දැක්කනේ ගයිස් අර එන්ජිමක් ගෙනල්ලා මෙන්න මෙතනට හයි කරා. එතකොට ඒකට කරන්ට් එක එහෙම දෙන්න හයි කරන තැන තමයි මෙතන. ඒ කියන්නේ මේ එන්ජිමට තවත් දේවල් උපකරණ සවි කරනවා. ඒ කියන්නේ මම දන්නේ නැහැ මේකේ මොකද්ද සවි කරන්න කියන්නේ. හැබැයි මෙන්න මෙතනින් සිටුේෂන් එකකින් වෙන්නේ එන්න ඒ දේ තමයි වෙන්නේ. හැබැයි පොඩි වැඩ කැලි ටිකක් තියෙන්නේ. අපි මේකෙන් තමයි මේ පණ ගන්නවගෙන ඇදගෙන යන්නේ. ඔයාලා හිතනවද මේකෙන් කොහොමද යන්න පුළුවන් කියලා බලන්නකෝ. මෙයාලා මාර ගේමක් දෙන්නේ මේ වැඩ ටික කරන්න. මේක ඇතුළට බෑලා මෙන්න මේ කම්බි ටික ගැට ගහලා ලොකු වැඩක් කරනවා මෙතන. අපි හිතන්නේ නැතුව ලොකු වැඩක් කරනවා. එයාලටත් ආයේ ඉතින් මාර කැපකිරීමක්. ඒ කියන්නේ ඇත්තටම මාර කැපකිරීමක් කරන්න ඕනේ මෙන්න මේ වගේ දෙයකට. මේ කෝච්චිය ඇතුළට බෑලා මේ බලන්නකෝ. සෙල්ලම් වැඩක් නෙමෙයි මේක. අපි හිතන තරම් සෙල්ලම් වැඩක් නෙමෙයි. මේ ඕස් එකේම හයි කරනවා කියන්නේ බලන්නකෝ. මේ කෝච්චිය අට ඉන්නේ. මේ අර එන්ජින් එක අපේලා දැන් කෝච්චිය අට ඉන්නේ මේ දෙන්නා. මාරම අමාරු වැඩක් මේක. සුවිච් දාන්නද? මේක දෙන්නේ. මේක ඉන්නේ. මාරණ කියන්නේ. ගයිස් දැන් මරදානෙන් තමයි අපි දැන් යන්න හදන්නේ. දැන් මෙච්චර වෙලා ආවා. දැන් වෙලාව ගත්තොත් එහෙම 5:46යි. හරිද? 5:46 දැන් මරදානේ. කොටුවට තව පොඩි වෙලාවක් තමයි තියෙන්නේ. ගයිස් කොටුවට ආවා. හොඳේ. ඔන්න කොටුවෙන් දැන් බැස්සා. හැබැයි බෑග් ටික නම් පුතේ පරිස්සම් කරගන්න. හොඳේ. ඔන්න කිව්වේ. මල්ලි මේ කොහෙද? මල්ලි මේ කොහෙද? කොහෙද මේ? හා? කොටුවද? හා? පිට කොටුවද? එහෙනම් ගයිස් අපි ආවේ. ඔඩේ මෙලි පුල් ගයිස් එහෙනම් බලමු කොටුවටත් ආවා. හොඳේ. बोलो फोटो ना आवा අපි දැන් මෙතනින් පැත්තට පෙර ගන්න ඕනේ පාරෙන් එහාට මේ ගයිස් ඔයන අපි එන පස්සේ හම්බෙමුනේ ආ ආයි දවසක හම්බෙමු එහෙනම්